ඔන්න අදත් මම ඔයාලට වැදගත් වෙයි කියලා හිතන වීඩියෝ එකක් අරගෙන ආවා. එහෙනම් ඉතින් අපි ඉක්මනටම යමු. මොකද්ද දැන් ආව වීඩියෝ එක කියලා බලන්න. අපි බුලත් අතක් දෙන්නේ අමුක්තෙක්ට නැත්තම් වැඩිහිටියෙක්ටනේ. ඒත් ඔයා දන්නවද අපේ ආච්චිලාගේ කොණ්ඩේ ওই තරම් දිගට කළුවට සහ ඝනකමට තිබුණේ මේ බුලත් කොලේ රහසක් හංගන හිටපු නිසා කියලා. ඔව් බුලත් කියන්නේ නිකම්ම කොලයක් නෙමෙයි. කොණ්ඩේට දිව්‍ය ඔසුවක්. විශේෂයෙන්ම ඔයාගේ හිස් කබලේ තුවාල දද කුෂ්ඨ තියෙනවා නම් නැත්තම් හිස්සොරි නිසා කොණ්ඩේ යනවා නම් මේ බුලත් තෙල් එක තමයි ඔයාට තියෙන එකම සහ හොඳම විසඳුම. මේක හරියට හිස් කබලට කරන ඩීප් ක්ලීනින් එකක් වගේ. විස බීජ මරලා කොණ්ඩේට හැදෙන්න පාර කපනවා. ඔන්න එහෙනම් ආච්චිලාගේ පෙට්ට ගමෙන් එළියට ගත්තු ඒ කාලේ රහස් බෙහෙත මම ඔයාලට කියන්නම්. හිස් කබලේ විස බීජ මරා කොණ්ඩේ වේගයෙන් වවන ආයුර්වේද බුලත් තෙල් සත්කාරය තමයි මේ. මේ තෙල් එක හදන්න ටිකක් මහන්සි වෙන්න ඕනේ. හැබැයි ප්‍රතිඵලය දැක්කම ඒ මහන්සිය අපරාධ කියලා හිතන එකක් නෑ. බුලත් වල තියෙන ප්‍රතිබැක්ටීරියා ගුණය තමයි මෙතන ප්‍රධාන වෙන්නේ. මේ තෙල් එක හදන්න අවශ්‍ය දේවල් දැන් කියන්නම්. හොඳට පැහුණු බුලත් කොළ 10ක් 15ක්. ලා කොළ පාට දළු ගන්න එපා. වැලේ මැද හරි නැත්තම් පහළ තියෙන හොඳට මෝරපු තද කොළ පාට කොළ තමයි ගන්න ඕනේ. මොකද බෙහෙජ්ජුණය තියෙන්නේ ඒ වගේ කොළවල. ඊගාවට පිරිසුදු පොල් තෙල් කෝප්පයක්. මේකට බේස් ඔයිල් එක විදිහට වලට පාවිච්චි කරන්න තමයි මේ පිරිසුදු පොල් තෙල් ගන්න කියලා කියන්නේ. අවශ්‍ය නම් කරපිංචා ඉති කීපයක් ඒ වගේම උළුහාල හැන්දක් ඔයාලට මේකට දාගන්න පුළුවන්. ඒකෙන් තවත් පෝෂණය වැඩි වෙනවා. වතුර නැති පිරිසුදු භාජනයක්. දැන් මේක මෙහෙමයි හදාගන්නේ. හදාගන්න කලින් අපි බුලත් ටික සෝදානම් කරගෙන ඉන්න ඕනේ. බුලත් කොළ ටික හොඳට හොදලා පිරිසිදු රෙදි කැබැල්ලකින් පිය දාලා තෙත යන්නම වේල ගන්න ඕනේ. වතුර චුට්ටක්වත් තියන්න බෑ. මොකද තෙල් එක ඉක්මනින් නරක් වෙනවා. දැන් මේ වේලුණු කොළ ටික අතින් පොඩි කෑලි වලට කඩා ගන්න. නැත්තම් ඔයාලට පුළුවන් මේක පොඩක් වංගෙඩිය දාලා කලලා ගන්න. දෙවනුව ලිපේ තිබීමයි. පිරිසුදු භාජනයක් ලිපේ තියලා ඒකට පොල් තෙල් ටික දාන්න. තෙල් ටික රත් වීගෙන එද්දී අර කඩාගත්ත බුලත් කොළ ටික මේකට දානවා අපි. ඔය ගාම්ම ඔයාලා දාන්න කරපිංචා උල්හාල් දානවනම් අන්න ඒ ටිකත් මේ වෙලාවට දාන්න පුළුවන්. ඉන්පසුව තෙල් සිදීම තමයි කරන්නේ. මේක ඉවසීමෙන් කරන්න ඕනි වැඩක්. වැදගත්ම දේ තමයි ගින්දර ගොඩාක් අඩුවෙන් තියන්න. කොළ ටික කර වෙන්න දෙන්න එපා. හැන්දකින් කලවම් කර කොළවල පාට වෙනස් වෙලා තද දුගුරු පාට වෙනකම් සහ කොළවල තියෙන චටපට සද්දේ වතුර ගතිය නැති වෙනකම් තෙල් සිදින්න. තෙල ලස්සන තද කොළ පාටට හැරේ. බුලත් සුවඳ ගේ පුරාම පැතිරේ. චටපට සද්ද නැවතුණු ගමන් ලිපෙන් බාලා නිවෙන්න තියන්න. ඊට පස්සේ පෙරා ගන්න ඕනේ. තෙල් එක හොඳටම නිවුණට පස්සේ පිරිසුදු රෙදි කෑල්ලකින් හරි නැත්නම් ෆිල්ටර් එකකින් හරි මේ තෙල පෙරා ගන්න. වතුර නැති වීදුරු බෝතලයකට දාගන්න. දැන් ඔයාගේ මැජික් තෙල් එක ලෑස්ති. මේක ආලේප කරන විදියක් දැන් මම ඔයාලට කියන්නම්. පාවිච්චි කරන හැම වෙලේම තෙල් ටිකක් පොඩි පීරිසියකට අරගෙන ඩබල් බොයිල් ක්‍රමයට චුට්ටක් රත් කරන්න. ඩබල් බොයිල් ක්‍රමය කියන්නේ නිවෙන රස්නෙට. කොණ්ඩේ කොටස් වලට බෙදලා ඇඟිලි තුඩු වලින් මේ රස්නේ තෙල් එක
හිස් කබලේ හොඳට ගාලා විනාඩි 10ක් විතර මසාජ් කරන්න. කොණ්ඩේ අගටත් දාන්න. අවම වශයෙන් පැය 2ක්වත් ඔළුවේ තියන අරින්න. රැට ගාලා උදේට හේදුවොත් ප්‍රතිඵල ගොඩාක් වැඩි. අනිකවා පාවිච්චි කරන්න ඕනේ මෙතෙන්දී නානකොට මුදු ෂැම්පු එකක්. මුදු ෂැම්පු එකක් පාවිච්චි කරලා හොඳට හොදලා දාන්න. දැන් අපි බලමු ඇයි මේ තරම් බුලත් තෙල් මෙච්චර විශේෂ කියලා. හිස් සොරි සහ හිස් කබල කසන එකට මීට වඩා හොඳ ස්වභාවික බෙහෙතක් නැහැ. බුලත් තෙල තියෙන පෝෂක වලින් කොණ්ඩේ මුල් ශක්තිමත් වෙලා කොණ්ඩේ යටින් අලුත් ගස් එන්න පටන් ගන්නවා. අකලට කොණ්ඩේ සුදු වෙන එක පාලනය කරන්න බුලත් තෙලට පුළුවන්. මේක කොච්චර කරන්න ඕනේද? සතියට දවස් 2ක් හරි 3ක් හරි මේ තෙල් එක අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න. මේ හදාගත්ත බෝතලේ මාස 3ක් විතර නරක නොවී තියාගන්න පුළුවන්. ඉතින් ගෙදර බුලත් තෙලක් තියෙනවා නම් ඒක නිකන් තියන්න එපා. මේ විදිහට තෙලක් ඉදගෙන පාවිච්චි කරලා බලන්න. මාසයක් යද්දී වෙනස ඔයාටම දැනේ. මේ පැරණි රහස ගැන නොදන්න අයටත් දැනගන්න ෂෙයා කරන්න. ඒ වගේම මේ තෙල් එක හදලා පාවිච්චි කරලා මේකේ ගුණ කමෙන්ට් එකකින් තියන්නත් අමතක කරන්න එපා. එහෙනම් ආයෙමත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්.